කොහොමද ඉතින් බැන්දම තේරෙයි බං තමයි. මෙයා තමයි පාර්ට්නර්. මෙයාගේ නම ලක්ෂිත. ඉතින් අපි දෙන්න හම්බුනේ අබුදාබි වලදී. එච්චරක් කියමු නේද? සාජනීගේ වැඩේදී ඇත්තටම සාජනී කිසිම වදයක් දුන්නේ නැහැ. මගේ ඉදිරි ගමන යන්න හරිම සපෝටිව් විදිහට මගේ පිටිපස්සෙන් හැම වැඩකටම ඉන්නවා. ඉතින් thank you ඔයාට. ආදරේ. ඉතින් බැන්දම තේරෙයි බං කියලා ඔන්න අපේ සජිත් දැන් බැන්දම තේරෙන්නයි යන්නේ. එහෙම නේද සජි? ඔව් හැබැයි මේක බැන්දම තේරෙයි කිව්වට තාම බැන්දේ නැහැ එන්ගේජ්මන්ට් එක. කමන්නේ ඉස්සරහට බඳිනවනේ. කොහොමද ඉතින් බැන්දම තේරෙයි බං තමයි. ඉතින් සජි කොහොමද ඉතින් මේ මෙච්චර ලස්සනට මේ ෆන්ක්ෂන් එක කොහොමද ඕගනයිස් කරගත්තේ? ඉතින් කොහොමද මේ වෙනකන් ආපු ගමන? ඇත්තටම කිව්වොත් මේ ෆන්ක්ෂන් එක මට ගොඩාක්ම සපෝට් කරේ නලින්ද අයියා. ඒ කියන්නේ මේ වගේ දෙයක් වෙනවා කියන්නේ ජීවිතේ ගෑනු ළමෙක්ට විශේෂ අවස්ථාවක්නේ. ඉතින් මගේ විශේෂ අවස්ථාව මට ස්ට්‍රෙස් ෆ්‍රීව හරිම ලස්සන මං හිතුවටත් වඩා ලස්සනට මට කරලා දුන්නේ නලින්ද අයියා. ඔයාට thank you අනේ. thank you so much. ඉතින් දැන් අලුත් පාර්ට්නර් අපි අඳුන්වලා දෙමු චුට්ටක් නේ. ඔව් මෙයා තමයි පාර්ට්නර්. මෙයාගේ නම ලක්ෂිත. ඉතින් අපි දෙන්න හම්බුනේ අබුදාබි වලදී. එච්චරක් කියමු නේද? ඉතින් රසබර මතකයක් දෙකක් අපිත් එක්ක කැමති නැද්ද බෙදා හදා ගන්න? ඔව් ඉතින් මෙයා ඇත්තටම කිව්වොත් සපෝටිව් පාර්ට්නර් කෙනෙක්. ඇත්තටම අපි වගේ ආටිස්ට් කෙනෙක්ට ඕනේ පිටිපස්සෙන් බෑක්බෝන් එකක් විදියට සපෝටිව් පාර්ට්නර් කෙනෙක්. ඉතින් මට මෙයා ගොඩාක් වටින කෙනෙක්. මගේ ඉදිරි ගමන යන්න හරිම සපෝටිව් විදියට මගේ පිටිපස්සෙන් හැම වැඩකටම ඉන්නවා. ඉතින් thank you ඔයාට. ආදරේ. ඉතින් සජීගේ මූණෙන් කිසිම අපිට ස්ට්‍රෙස් එකක් පේන්නේ නැහැ. ඒකට හේතුව මං හිතන්නේ නලින්ද අයියා. මොකද සෙලිබ්‍රිටි කෙනෙක්ගේ ඉවෙන්ට් එකක් ස්පෙෂල් වෙන්න නම් එතන අනිවාර්යයෙන්ම නලින්ද බුලත් සිංහල ඉන්නම ඕනේ. thank you නංගා. ඉතින් මට කියන්නකො නලින්දයි කොහොමද මේ වෙනකන් ඔයාට දැන් මේ හරි ලස්සනට සජීගේ මේ ෆන්ක්ෂන් එක හරි ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මේකෙදී ඔයා මොනවාද පාවිච්චි කරන්න හිතුවේ? කොහොමද මේක කරන්න හිතුවේ? මේක සජී කිව්වද මෙහෙම කරමු අරම කරමු කියලා නැත්තම් කොහොමද මේ වෙනකන් ලස්සනට මේක අරගෙන ආවේ? මුලින්ම සාජනීට ලක්ෂිතටයි විශ් කරලා ඉන්න ඕනේ. සාජනීගේ වැඩේදී ඇත්තටම සාජනී කිසිම වදයක් දුන්නේ නැහැ. නලින්ද අයියා මගේ මෙහෙම වැඩක් තියෙනවා මට මේක ලස්සනට කරලා දෙන්න. එච්චරයි කිව්වේ. ඊට පස්සේ එයාගේ පොඩි රෙෆරන්ස් වගේක් තිබ්බා. අයියා මම මේ දේවල් වලට කැමති මේත් එක්ක වැඩ කරන්න පොඩ්ඩක් මම කැමතියි කියලා. එයාගේ කැමැත්ත මත එයා ඇත්තටම සාජනී මේ ඇඳන් ඉන්න ඩ්‍රෙස් එකවත් මම කරනවා කියන එක එයා දන්නේ නැහැ. එයා ඇත්තටම ඒ ෆ්ලෙක්සිබල් ගතියට. මොකද අපි කැමති අපිට ආටිස්ට් හෝ යම්කිසි ක්ලයන්ට් කෙනෙක් හෝ වැඩක් අපිට පැවරෙනකොට අපිට ඕනේ වැඩේ උපරිමෙන්ම ලස්සනට කරන්න. එතකොට තමයි තව කෙනෙක්ට තව දෙයක් බලලා කරන්න පුළුවන්. ඇත්තටම සාජනීගේ ෆිගර් එකට හැම දෙයක්ම ටෝටලි මැච් කරලා ඒ දේවල් කරලා තියෙන ඉඳ ඇත්තටම අද සාජනී බොහොම ලස්සනයි. හරිම පිරිපුන්. ඒකින්ද සාජනී මට කිසිම කරදරයක් දුන්නේ නැහැ. ඒක තමයි මේන්ලිම. ඒ නිසා තමයි ඇත්තටම මෙච්චර ලස්සන වැඩක් අපිට මෙච්චර හොඳට කරන්න පුළුවන් වුණේ. එතකොට මේ තීම් කලර් එක කොහොමද සිලෙක්ට් කරගත්තේ? සාජනී. ඒක කෙලිම කිව්වා. ඔව් එයාගේ පොඩි රෙෆරන්ස් වගේක් තිබ්බා. අයියේ මගේ තියෙන්නේ 2යි 3යි එකක් ටීම් කලර් එක සහ තව පොඩි රෙෆරන්ස් 2 3ක් තිබ්බේ. අපි මේ ආයත් එක පොඩ්ඩක් වැඩ කරමු. ඒ වගේ 2ක් 3ක් වගේ තමයි තිබ්බේ. ඒ එයාගේ ෆන්ක්ෂන් එක එයාට ඕන විදිහට ලස්සනටම කරලා දුන්නා. ඉතින් මටත් පෙවුන ආපු වෙලාවෙ ඉඳන් නලින්ද අයියා ගොඩක් මහන්සි වෙනවා මේ වැඩේ ලස්සන කරන්න. හරිම ලස්සනට තිබුණා. ඉතින් ඇත්තටම මමත් සතුටු වුණා මේ වැඩේත් එක්ක channel C එක හැමදාම එකතු වෙනවා. නලින්ද අයියා ෆන්ක්ෂන් එකකදී ඕනේ වෙලාවක අපිට දකින්න තියෙන මූණක් තමයි. ඉතින් බොහොම ස්තුතියි ඔයාලට එකතු වුණාට අපිත් එක්ක. channel C ඔයාලටත් ඇත්තටම බොහොම ස්තුතියි. මේ වගේ හොඳ වැඩවලට ඔයගොල්ලෝ හැමදාම සහභාගී වෙනවා. channel C එකටයි ඔයගොල්ලන්ගේ crew එකටයි හැමෝටම thank you very much. Thank you so much.